සුබ දවසක් වේවා අපි සියලු දෙනාටම. ජනීයගේ ටෙක් ඩ්‍රෝන් වීඩියෝ වලට සාදරයෙන් පිළිගන්න අතර අද ඩ්‍රෝන් වීඩියෝ වලින් අමතර වීඩියෝ එකකට යන්න ලෑස්තිලා ඉමු. එහෙනම් අපි වීඩියෝ එකක් වශයෙන් පිට්ටි බම්බුවේ පැත්තේ යමු. පිට්ටි බම්බුවේ කියන්නේ ඔය කට්ටිය දැකලා තියෙනවද? කොළඹ තියෙන්නේ. කොළඹ නගරේ තමයි ඒක තියෙන්නේ පිට්ටි බම්බුවේ කියලා එක. පිට්ටි බම්බුවේ පැත්තේ තම්බ්ලේන් එකේ කතා කරු විදිහට පිට්ටි බම්බුවේ පැත්තේ යන්න. ඊට කලින් මේ අපි බස් එකේ තමයි මේ පැත්තට යන්නේ ස්කූල් ට්‍රිප් එකක්. ස්කූල් ට්‍රිප් එකේ සෙට් එකත් එක්ක යාළුවොත් එක්ක ෆොටෝ එකක් ගහලා අපි පිට්ටි බම්බුවේ කියන්නේ කොළඹ හෙඩ්ස් ඔෆිස් එකට කොළඹ හෙඩ්ස් ඔෆිස් එකට තමයි යන්නේ. එහෙනම් අපි දැන් හෙඩ්ස් ඔෆිස් එකට යමු. හරි ඔක තමයි හෙඩ් ඔෆිස් එක. මේ තමයි හෙඩ් ඔෆිස් එක බලා ගන්න හැකියන්නේ AI තාක්ෂණයෙන් තමයි ෆොටෝ එක ගත්තේ. අපිට එහිදී මේ චෙක්පත් නිෂ්පාදනය කරන මේ අපිට එහිදී මේ චෙක්පත් නිෂ්පාදනය ගැන කියලා දුන්නා. ඒ වගේම මේ එතන කෞතුකාගාරයක් තිබ්බා. ඒ කියන්නේ ඉස්සර භාවිතා කරපු සල්ලි සහ නෝට්ටු පිළිබඳ අපි ඒකත් විස්තර කරා. ඒ කියන්නේ ඒදී අපිට ගොඩක් ඒ විස්තර කරා. ඒ වගේම මේ අපිට මේ ඔය කියන්නේ ව්‍යාප්තිය, ඒ කියන්නේ බැංකුවේ ව්‍යාප්ති වෙන විදියත් කියලා දුන්න මුල සිට අග දක්වාම. BOC බැංකුව, ඒ කියන්නේ BOC හෙඩ් ඔෆිස් එකට තමයි අපි ගියේ. ඒ වගේම ඔය පරිගණක තාක්ෂණය, ඒ කියන්නේ කීබෝඩ් එකේ විස්තර තිබ්බ ආකාරය තමයි පෙන්වන්නේ. යන්ත්‍ර භාෂාවෙන් අපි ඉස්සර මේක ටෙලිෆෝන් ඒවා. ඒ වගේ තමයි අපිට ගොඩක් විතර පෙන්වන්නේ. ටෙලිෆෝන් අච්චු මේ ගන්න සීල්, අච්චු ගන්න දැන් සීල් එන්නේ වගේ තමයි ගොඩක් ඒවා තියෙන්නේ. තව මේ කට්ටිය දිනාගත්ත මේ කුසලාන වගේකුත් තියෙනවා. අපිට ඒ විස්තරේදී හමු වෙයි. මේවා තමයි භාවිතා කරපු ඉස්සරලා පරිගණක මැෂින් ඒවා, අර මේකම ටයිපින් ඒවා, ටයිපින් කරපු මේවා ටයිපින් බෝඩ් ඒවා. ටයිපින් බෝඩ් එක විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි ටිකව පොඩ්ඩක් බලමු. ඒ වගේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ බැංකුවෙන් ගත්ත කුසලාන. ඒ කියන්නේ මේ ගොඩක් කුසලාන අරන් තියෙනවා. හොඳ කුසලාන ලංකාවෙම සහ ඔය ලෝක බැංකුව ඒ පැත්තෙන් ගොඩක් කුසලාන අරන් තියෙනවා. ඒ කුසලාන වල ෆොටෝ ටිකකුත් මම ගහගෙන ආවා. තව මෙතන තියෙනවා මේ නිකන් අමුතු රාස් කාමරයක් වගේ. ඒ කාමරයටත් අපි ගියා. එතන මේ චෙක්, ඒ කියන්නේ මුදල් හොර නෝට්ටු එහෙම බලාගෙන යන හැකියාවක් තියෙනවා. තව මෙන්න මේ කළමනාකරු මේකට ගියා. කළමනාකරු ඇත්ත වගේ පෙවුනට මේ හදපු ඒවා. අපිට ඒ වගේම කාර්ය සහායක, ඒ වගේ අපිට ගොඩක් ඒවා හදලා තියෙනවා. ඉස්සර කාලේ භාවිතා කරපු මැෂින්, පැන්සල් කරන යන්ත්‍රය බලා ගන්න හැකියාව. ඇත්තටම මේ බැංකුව ගොඩක් හොඳයි. බැංකුව හොඳයි කියන්නේ තනිකරම හොඳයි. මේ ඉන්නේ මැනේජර්. මම ඉස්සලා කිව්වා වගේ මැනේජර්ගේ ෆොටෝ ටිකක් තව ගහගත්තා. ඔය මේ ගනුදෙනු කරන අවස්ථාව ළඟ බැංකුව මේ විදුසුරුකාරතුමා, ඒ වගේ බාර ගැනීම, ඒ කියන්නේ බාර ගන්න එක ඔය. ඒ මැනේජර් මේ අර ඒ කියන්නේ අස්සන් ලේගෙන එන්නේ වගේ ඒවා. ඔය තියෙන්නේ මේ ඒ කියන්නේ ඔය නම් තියෙන චිත්‍රයක් ඇදපු එකක්. ඒ චිත්‍රයක් ඇදලා තියෙන්නේ. එන් ඇත්තට උතන ඔය තියෙන්නේ චිත්‍රයක් ඇදපු එකක්. ඔය මම ෆොටෝ එකක් ගහලා මේ එළියට ඇවිල්ලා කියන්නේ උඩ තට්ටුවට ගිහලා ඔය වරාය ඔක්කොම පේනවා. ඒ හරියට ඒ කියන්නේ ඔක්කොම ලස්සනට ෆොටෝ එකක් ගහගත්තා. ඒ ටික පේනවා. උතනට තව නෙළුම් කුල්ලත් පේනවා. ඒක අමුතු අවස්ථාවක්. ඒක ලස්සන නෙළුම් කුල් ලස්සනට පෙතන්ට පේනවා. ඒ කියන්නේ BOC හෙඩ් ඔෆිස් එකේ, ඒ කියන්නේ අපි උඩ තට්ටුවට ගියානේ. ඒ උඩ තට්ටුවට පේනවා. තව අපිට ඒකදී දැක් ගන්න හැකියාව තිබ්බ කාසි වගේක්. ඒ කියන්නේ ඉස්සරම භාවිතා කරපු කාසි. ඒ කියන්නේ පරණ කාසි වගේක් අපිට මම ඒ ටිකේ ෆොටෝ ටිකක් ගහගත්තා. මේ කාසිත් හරිම ලස්සනයි. අපි පොඩ්ඩක් කාසිත් බලලා යමු. හරි අපිට එහිදී තව එළියට ආවම පස්සේ BOC ටවර් එක බලා ගන්න හැකියි. ඒක ලස්සනගේ මාළුත් හිටියා. මම ඒකේ ෆොටෝ එකක් ගහුවා. තව ද කින්ස්බරි එක අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. එතන යට තිබෙ කින්ස්බරි එක ලස්සනයි. ඒ හරිය ෆොටෝ එකක් ගහගත්තා. ඒකත් කින්ස්බරි එකත් පොඩ්ඩක් බලන්නයි කියලා. එහෙනම් යාළුවනේ යාළුවත් BOC මේ වගේ BOC හෙඩ් ඔෆිස් එකට යන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. ඉස්සරහට ඔයාලට මේකෙන් ජොබ් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයා පොඩි ළමයෙක් නම්, ඒ කියන්නේ BOC රන් කැකුළු ස්මාර්ට් පොතක් ගිණුමක් ඕපන් කරන්න. ගිණුමක් ඕපන් කළා තමයි අපි එක්කන් ගියේ. ඒ කියන්නේ ස්කූල් ට්‍රිප් එකක්. එහෙනම් යාළුවනේ මම වෙන දවසක ඩ්‍රෝන් වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් මේ මගේ channel එක subscribe කරලා bell icon all දාලා එකතු වෙන්නයි කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැම දිනකටම සුබ දවසක්.